නව සමාජ පක්ෂය ආරම්භ කරනකොට අපි පදනම් වෙච්ච මූල ධර්මයක් තිබුණාද? ඒ මූල ධර්මයන්ගෙන් එක අබෑටයක්වත් පසුබහින්නේ නැතුව ඒවා ආරක්ෂා කරමින් පෙරටගෙන යමින් කටයුතු කිරීමේ ආඩම්බරකාරී ඉතිහාසයක් අපිට තියෙනවා. සහෝදරයෝ දන්නවා පෞද්ගලික අවුරුදු 33 මේ රටේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක ප්‍රශ්නයක් වඩ පරිවර්තනය වෙලා තිබුණා. ජාතික ප්‍රශ්න. பேரிட வாதத்தின் தளத்திலே நின்று கொண்டு மக்களிடம் தமது அணிக்கு வாக்குகளை தருமாறு உருட்டியும் மிரட்டியும் வேண்டுகோள் விடுத்துக் கொண்டிருக்கின்றது. 1970 கால பகுதியிலே சமசமாஜ கம்யூனிஸ்ட் கட்சிகளின் காட்டி கொடுப்பு நடவடிக்கையால் விரக்தி அடைந்த தமிழ் பேசும் மக்களும் இந்த நாட்டின் தொழிலாளி வர்க்கமும் நிலை குறைந்து நிற்கின்ற வேளையிலே ஐக்கிய தேசிய கட்சியின் பக்கம் வாக்குகளை சரிய செய்து ஐக்கிய தேசிய கட்சி 1977 பதவிக்கு வந்தது. සමගිය සහ ජාතික එක්සත්කම වෙනුවෙන් ජාතීන්ගේ එක්සත්කම වෙනුවෙන් සටන් නැදළු පක්ෂයක් හැටියට නව සමාජ පක්ෂයේ මේ දෙවසරක ගමන අද නැවත ආවර්ජනය කරනකොට සීපත් කරනකොට අපි දන්නා මේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සහෝදරවරු පක්ෂයේ අදහස වෙනුවෙන් මෙරටේ ජාතික සමගිය වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කරපු සහෝදරවරු අපේ වෙන් වෙලා ගියේ ඔවුන්ගේ ජීවිතය තාමත් අපි අතර රැඳිලා. ඒ ඔවුන්ගේ අරමුණ ඔස්සේ මේ පක්ෂය වසර දෙකක් තිස්සේ ඉදිරියට යන නිසා අද මේ 6 වෙනි ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න එනකොට ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී දේශපාලන තත්ත්වයක් තමයි ප්‍රදර්ශනය වෙමින් එන්නේ. අපි දන්නවා පහුගිය කාලේ පුරා වසර 30කට ආසන්න කාලයක් මේ රටේ දෙමළ ජනයාගේ නිදහස වෙනුවෙන් අරගලය කරපු ඒ දෙමළ අරගලය දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් වූ ඒ දෙමළ විමුක්ති අරගලය සමූල ඝාතනය කරලා ලේ ගංගාවක ගිල්වලා මේ සමාජයේ උතුර සහ දකුණ නැවත ලං කළ නොහැකි ආකාරයට බෙදී පවතින බෙදාවෙන් කරන තත්ත්වයක් තුළ තමයි මේ ජනාධිපතිවරණය එන්නේ. ඒකට වඩා ප්‍රධාන කාරණය තමයි මේ රට ලේ ගංගාවක ගිල්වන්න මේ දෙමළ ජනතාවගේ නිදහසේ අරගලය තලල පොඩිපට්ටම් කරලා දාන්න කරේ අත දාගෙන වැඩ කරපු එකට මේ යුද්ධය මේ මෙලෙක්ෂත්වය එකට ගමන් කරමින් කටයුතු කරපු දෙබෑයුදෙක් තමයි අද මේ ධනපති කනවුරු දෙකම නියෝජනය කරමින් තරඟ බවට ඇවිල්ලා ඉන්නේ. ඒ දෙකම මේ අවුරුදු 4ම එකට කරයට දාගෙන වැඩ කරපු ජනරාල් සරත්පුරේගාද එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව අද නිර්පාක්ෂික අපේක්ෂකයන් කියමින් අද අනිත් පැත්තේ මහින්ද රාජපක්ෂගේ කාර්යවල අපි දන්නවා ජනරාල් පොන්සේකාගේ ඉතිහාසය ඕමේ පහුගිය 4 යුද්ධය මේවා යාළුවෙක් එක්ක මේ මයට වෙනතුරුම හදිසි නීතියට පක්ෂ දෙමින් ඡන්දය දෙමින් අයවැයට ඡන්දය දෙමින් ආණ්ඩුවේ ගමනට සම්පූර්ණ ආශිර්වාද කරමින් ගිය ගමන අවසන් වෙලා අද ජනරාල් පොන්සේකා කැඳවාගෙන කරේ තියාගෙන යනවා ඇක්චුලා තියෙනවා. අර සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශයක් තියෙනවා. යුද්ධෙන් පස්සේ ගෙවල් වල මෙහෙකාරකම් වල යෙදලා ඉන්න ගැහැණු දරුවෝ මරා දමන සමාජය පිළිකිරීම දක්වා අපේ ජනාධිපතිවරයා සංවේදී. ඒ තරම් සංවේදී වෙලා සිදුවෙන ඝාතන කිසිවකටවත් උත්තර නැහැ. මේ රටේ සිදුවෙන කිසිදු අපරාධයක් හොයන්න බලන්නේ නැහැ.
හැබැයි කියන්නේ මේ රටේ මර දේශපාලනයේ පාතාලේ අපි සම්මුලින් නැති කළා මිනිස්සුන්ට පාරේ වැල යන්න පුළුවන් කියලා. හැබැයි ආණ්ඩුවේ පාතාල නායකයෝ කරන මර වැඩ ඒ මර වැඩ සාතික කරන ආණ්ඩුවක් අපිට ඉතුරුලා ඉන්නේ. ඒ මරියෝ ජීවිතුන් අතර ඉන්නවා තාම. ඒකයි අපට බුදුමේ. අමාන්තික ව්‍යාපාරය තුල ජනතාවගේ අයිතීන් සඳහා දෙමළ සහෝදරයන්ගේ අයිතීන් සඳහා පනමුකොට ඒක තමයි මේ ඒගොල්ලෝ තමයි වැඩිම දුක් විඳින්නේ. නිදහස් දායින ඒගොල්ලෝ තුල එතකොට අර ජාති තුනේම පිරිස පන්තිය තුල ඒ අය උදෙසා මේ නැගිටලා තියෙනවා මේ වමන්ති ව්‍යාපාරය. එම නිසා තමයි මම මේ වේදිකාවේ ඉන්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ එකක් කිරීම පිළිබඳව ප්‍රශ්නේ දාස්මිනි ආණ්ඩුව ව්‍යවස්ථාව අර ප්‍රජාතන්ත්‍රවාදය පොන්සේකාරා ලබා දෙනවා කියන ඒ සීම නැවත වතාවක් අතිවිශාල සීසු සමාජ ක්‍රියාකාරීත්වයකට ඇතුල් වීමේ දුරදෝවියෝනි ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ දකුණේ සමාජවාදීලා පෙන්වන්න හදනවා. ප්‍රාන්තීය සමාජය 58 ඉගෝල් කියන අමුදාපතිවරයා කරුණු පහේ ක්‍රමවලදී අන්තිම ප්‍රජාතන්ත්‍රවාදය ලබනවා. ඇමරිකාවේ අයිසෙක් පවර් අමුදා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නායකත්වයේ දෙන්නට මේ වේදිකාව තවත් පුළුල් කරමින් ශක්තිමත් කරමින් ඒ වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් උඩ පෙරට යන්නට ශක්තිය ධෛර්යය ලැබෙවා. පොළවේ වෙන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න නම් අපි මේ අධිරාජවාදී ක්‍රමය තුල නැත්තම් මේගොල්ලෝ කියන ගෝලීය ධනවාදය තුල පිටතල බලන්න ඕනේ. නැත්තම් ඉඳේ ඉන්න ගෙම්බා වගේ අපි මේ සරත්වයි මහින්දයි කියලා කතා කරමු. මොනද ඒක පිටිපස්සේ තියෙන්නේ මහා ගෝලීය ධනවාදේ නැත්නම් අධිරාජවාදීන්ගේ රට ගිල ගන්න. මහා භයානක මාරාන්තික අභියෝගයක්. එනිසා ඒ සම්බන්ධය අපි ග්‍රහණය කර ගන්න ඕන. කවුරුත් දන්න දෙයක් තමයි දැන් අධිරාජවාදී ක්‍රමය විසඳුම් රහිත ගිල්ලමින් පවතින අර්බුදය. ගිල්ලමින් දින අර්බුදයක ගිලෙනවා. මහා හෙන ගහන මූල්‍ය අර්බුදයක්. බැංකු කඩා වැටෙනවා. ඉන්ෂුරන්ස් කම්පැනි කඩා වැටෙනවා. විරකෑවනේ උත්තමනේ නේද? හරි සමහර විට ලෝක යුද්ධයකට මේ අයිපොලෝ බෙදා ගන්න කවුද අධිපතිය කියලා බෙදා ගන්න තුන්වෙනි ලෝක යුද්ධයක් කරා ගමන් කරන්නටත් තියෙන ඉඩකඩ තියෙනව නැහැ කියන්න බෑ.